ලංකාවට හදිස්සි අවදානම් තත්ත්වයක් ආවොතින් මෙන්න මේ දේවල් පහ ඔයාගේ මොබයිල් ෆෝන් එකට අනිවාරෙන් කරගෙන තියාගන්න ඕන. පළවෙනි දේ තමයි ඔයාගේ ඩිවයිසකට ඉමර්ජන්සි ඇලර්ට් එනවනං ඒක නවත්තන්න එපා ඒ නෝටිෆිකේෂන් එන එක ඇනේබල් කරලා තියන්න වගේ ඩිවයිස් එක. මොකද හදිස්සේවත් ඇලර්ට් එකක් ගවමන්ට් එකෙන් දෙන්න ඕනුනොතින් ඔයාට මේවා එන්නේ නැතිවෙන්න පුළුව. දෙවනි දේ තමයි ඔයාට Google Maps වල offline maps ඩවන්ලෝඩ් කරගන්න තියාගන්න ඔයා ඉන්න ඒරිය එකට. මේකෙන් වාට ඉන්ටනෙට් නැති වුණත් ඔයාගේ වටපිටාව ඇවිදින්න කරන්න වාට පුළුවන් මේ ඕෆ්ලයින් මැප්ස් පාවිච්චි කරලා. තුන්වෙනි දේ තමයි ඔයාගේ ඩිවයිස් එකේ ඉමර්ජන්සි සෙටිං සදාගෙන තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ නම, ඔයාට මොන හරි මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවා නම්, ඊට පස්සේ ඔයාගේ බ්ලඩ් ටයිප් අනම්මනම් ඒ දේවල් ටික ඔයාගේ ඩිවයිස් එකේ සේව් කරලා තියාගන්න. හතරවෙනි එක තමයි ඔයාගේ ඉම්පෝර්ටන්ට් ඩොකියුමන්ට්ස් වල ෆොටෝස් අරගෙන ඔයාගේ ඩිවයිස් එකේ විතරක් නෙමේ ක්ලවුඩ් වල පවා සේව් කරලා තියාගන්න. උදාහරණයක් විදිහට ගත්තන් පස්සේ ID එක, ලයිසන්ස් එක, උපැන්න සහතිකේ, සර්ටිෆිකේට් වගේ වටින දේවල් ෆොටෝ ගහලා තියාගන්න. ඊට පස්සේ පස්වෙනි සහ ඉම්පෝර්ටන්ට්ම එක තමයි රජයෙන් තියෙන ඉමර්ජන්සි ඇප්ස් ඔයා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ ක්වික් ටිප්ස් බලන්න මාව ෆලෝ කරන්න. එතකොට මගේ නම කුමාර් ජයරංග.